ගින්නක් නිවන්න වතුර නැත්නම් අපි අඬලා කඳුළු ගංගාවක් හදමුද? අපගේ මහසොහොන් ප්ලස් channel එකට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. නමෝ විත්තියෙන්ම අද කියන්න යන්නේ බන්ධනාගාර රෝහල් නාටකම ගැන. මේ නම ඇහුණු ගමන් ජනතාවට නම් මල පනිනවා. ඇඟේ මාළු නටනවා. ඇයි එහෙම කියන්නේ? ජනතාවගේ නූගත්කම, මෝඩකම, නොදන්නාකම, තකතිරුකම හින්දා. දැන් මෙහෙම කිව්වාම ආයෙත් මල පනින්න එපා. කලබල වෙන්නේ නැතුව මේ වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා. බන්ධනාගාර රෝහල කියන්නේ 아무තු විචූර්ණයක් නෙමෙයි. ඒකත් බන්ධනාගාරෙම කොටසක්. හිරකාරයෝ රඳවන තැනක්. වෙනසකට තියෙන්නේ මේකට දාන්නේ අසනීප වෙන හිරකාරයෝ. ඒ කියන්නේ ලෙඩ්ඩු. හිරකාරයොත් මිනිස්සුනේ. මිනිස්සු හැමෝම ලෙඩ වෙනවා. ඒක හන්දා ඔය දූෂණ, වංචා, අපරාධ වලට මාන්චු වැටෙන දේශපාලඥයොත් උන්ගේ ගෝලබාලයොත් ලෙඩ වෙනවා. කොටින්ම ලෙඩවීම මානසික අයිතිවාසිකමක්. දැන් මේ ඊයේ පෙරේදා අපේ දුමින්ද දිසානායක මහත්තයා ඔය අනවසර ගිනියවි කේස් එකකට මාට්ටු වුණානේ. නමුත් එතුමා තාම වැරදිකාරයෙක් නෙමෙයි. ඒකින්ද එතුමාට පුළුවන් ද බන්ධනාගාරේ ළඟින්ද බෑනේ. ඒ වාගේ රටේ නම ගිය ධනවත් සුකුමාල දේශපාලඥයෙකුට හිරගෙදර කට්ට කන්න පුළුවන්ද? ටිකක් හිතන්නකෝ. টয়ලට් පහසුකම් නැහැ. টয়ලට් ගන්ධස්තරේ බෑ. නාන්න පහසුකමක් නැහැ. නිදා ගන්න පහසුකමක් නැහැ. කන්න බොන්න පහසුකමක් නැහැ. තව ඔය අර වෙන පහසුකම් එව්වත් නැහැ. ඉතින් මඳුරුව තලතලා ඕකේ ළඟින්න පුළුවන්ද වැදගත් ප්‍රභූවරයෙකුට? බෑනේ. ආසේ හැදිලා මැරෙන්නයි වෙන්නේ. ඔන්න සාමාන්‍ය ගමේ ගොඩේ නූගත් හිරකාරයෙකුට නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. උන් ලෙඩ වෙන්නෙත් නැහැ. ලෙඩ වුණත් උන්ට ගානකුත් නැහැ. ආණ්ඩුවට ගානකුත් නැහැ. ඇත්තම කියනවා නම් ආණ්ඩුව මේ ගැන මීට වඩා බොක්කෙම්ම හිතන්න ඕනේ. මොකද දැන් බන්ධනාගාර රෝහල් වල තියෙන පහසුකම් උනත් හොඳටම මදිනේ. ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුව හරිනම් මේවා තරුපහේ හෝටල් සයිස් එකට මොඩිෆයි කරන්න ඕනේ. සියලුම සැප පහසුකම් දෙන්න ඕනේ. ආයේ ලොයිත් නැති වෙන්න. මොකද දැන් මාංචු වැටෙන ප්‍රභූවරුන්ගේ දේශපාලඥයන්ගේ ගානක් ටික ටික වැඩි වෙනවනේ. බන්ධනාගාර රෝහල පුල් AC කරන්න ඕනේ. දාඩිය දදා ඉන්න පුළුවන්ද වැදගත් මහත්තුරුන්ට? බෑනේ. ඊළඟට ඇටච් බාත්රූම්, තනි නිදන කාමර, ලෙඩ්ඩුන්ට ඒවත් ඕනේ මානසික සුවය සඳහා. තව ක්‍රීඩාගාර, ඇවිදින මන්තිරු නේද? මොකද ලෙඩ්ඩුන්ට ව්‍යායාම අත්‍යවශ්‍යයිනේ. තව පුස්තකාල, සිනමා ශාලා. මොකද ඔවුන්ට විවේකයක් අවශ්‍යයිනේ. ඊළඟට සම්බාහන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා. ඒ ටික නම් ඉක්මනටම දුන්නොත් නැත්නම් මේ හාදේව ටික පිස්සු කියලා ලෙඩ සීරියස් කරගනි. පවුනේ අප්පා. සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ ඕකට තමයි. ඒ විතරක් මදි. හිරකාරයන්ට ලෙඩ සහතිකේ දෙන ලෙඩ සහතිකේ අන්න ඒක දෙන බන්ධනාගාර රෝහලේ දොස්තර මහත්තුරුන් ඉන්නවනේ. ආන්නේ ඒ අයගේ අම්මා තාත්තා මතක් කරනවනේ මේ නොමෝඩ නූගත් මිනිස්සු. ඒක හන්දා ඒ නිලධාරීන්ගේ මානසික හා වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අනපනත් නීතිරීත් වහාම ගේන්න ඕනේ ආණ්ඩුව. විපක්ෂේ නම් මේකට කැමති වෙන එකක් නැහැ. නමුත් ආණ්ඩුවට 3/2 බලය දීලා තියෙන්නේ ඒකටනේ. ආයේ කේන්ද්‍රී ගාන්න දෙයක් නැහැ. අනිත් එක ඔය බන්ධනාගාර රෝහලේ දොස්තර මහත්තුරුන්ගේ අවංක සේවය සහ කැපවීම මීට වැඩිය අගය කරන්න ඕනේ. ඒ අයට විදේශ සංචාර, ඒ වාගේ මේයාලගේ පඩි නඩි
ඒ වගේම ඒ අයගේ යාන වාහන ගැන මීට වැඩි හිතන්න ඕනේ. කොටින්ම පඩිය නම් දෙතුන් ගුණකින් වැඩි කරත් කමක් නැහැ. මොකද එහෙම නැත්නම් මේ දොස්තර මහත්තුරු දූෂණයට, වංචාවට, පගාවට හුරු වෙන්න පුළුවන් නේ. දැන් නම් එහෙම ඉතින් නැහැ. හරිම අවංකයි. එහෙම වුණත් පස්සේ කාලෙක එහෙම වුණොත් එහෙම වෛද්‍ය සේවයටත් අපකීර්තියක්, කැලලක්. ඒ විතරක් මදි. මේ බන්ධනාගාර රෝහලේ ඉන්න දොස්තර මහත්තුරුන්ට විශේෂ රාජ්‍ය ආරක්ෂාවක් දෙන්න ඕනේ. මොකද නැත්නම් මේ මෝඩ ජනතාවට මේ වගේ අගක් මුලක් තේරෙන්නේ නැතුව දවසක මල පැනලා අල්ලාගෙන අම්බානක නෙළුවොත් මොකද වෙන්නේ? රටේ සාමය කැඩෙනවා. ආණ්ඩුවේ සායමත් ඉවරයි. ආණ්ඩුව ජාත්‍යන්තරයේ ඉදිරියේ නෝන්ඩි වෙනවා. එහෙම වුණොත් ඉතින් ජනතාවටත් සොරි, ආණ්ඩුවටත් සොරිම තමයි. හැබැයි කරනවා නම් මේ සේරටම වැඩිය පට්ට ගේමකුත් තියෙනවා. හරිම ඊසි, කිසි ගින්නක් නැහැ. මොකද්ද දන්නවද? ඔය බන්ධනාගාර ඔක්කොම වහලා දාලා ඒ බන්ධනාගාර වෙනුවට සේරම බන්ධනාගාර රෝහල් බවට පත් කරනවා. එතකොට ලංකාවේ කිසිම බන්ධනාගාරයක් නැහැ. තියෙන්නේ සේරම බන්ධනාගාර රෝහල් විතරයි. දැන් ඉතින් ලොක්කොයි, බක්කොයි, සොක්කොයි සේරම එකෙන්ම බන්ධනාගාර රෝහල් ගත කරන්න පුළුවන්. එතකොට කට්ටිය දැන් ඔය නයිමුගටි වාගේ හිටියට ඔය වාද ભેද උස්මිටිකම් ඔක්කොම අමතක කරලා රැට පැදුරු සාජ්‍යක උද්දාගෙන පුල්ලාතල් එක්කේ එක වල්ලේ පොල් වාගේ අගේට ඉඳි. ඔය දැන් ආණ්ඩුව විපක්ෂය ඉන්නේ ආන් ඒ වාගේ. ආයේ චරිතුරු මොකවත් නැහැ. ඔන්න ආණ්ඩුවට කරනවා නම් සුප්‍රීම සිස්ටම් චේන්ජ් එක.